Grace of God. ආදර ජේසුනේ අද දවසේදී පියතුමෙක් විදියට මම ඔබ වහන්සේ ඉදිරියේ කන්න ලව් කරනවා. ඊට හේතුව තමයි මිනිස්සු විදියට අපි ගොඩාක් දුරට ප්‍රශ්න කරදර ගැටලුත් එක්ක ඉන්නේ. අපි හැම කෙනෙක්ම මාර විදියට දුක් විඳිනවා. මමත් මගේ මිනිස්සුත්. ඊට හේතුව අහනවා ගොඩක් වෙලාවට අපේ හිත වලින් අපි ප්‍රශ්නයක්. ඇයි හොඳ මිනිස්සුන්ටම මෙච්චර වරදින්නේ? ඇයි හොඳ හිත් තියෙන මිනිස්සුන්ට මෙච්චර වරදින්නේ? ඊට හේතුව තමයි සුදු කුරුසය. මම අත්දකින දේ තමයි කුරුසේ ආදරේ වැඩිපුරම ලැබෙන්නේ ජේසුත් එක්ක ගමනක් යන හොඳ මිනිස්සුන්ට. ජේසුව ආදරය කරන මිනිස්සුන්ට. ජේසුව වගේ ජීවත් වෙන මිනිස්සුන්ට. අපි දකිනවා සමාජය තුළ ජේසුනේ වැරදි කරන මිනිස්සු හැම දවසකම නිදැල්ලේ ඉන්නවා. වැරදි කරන මිනිස්සුන්ට හරියනවා. හොඳ මිනිස්සුන්ට වරදිද්දී, හොඳ මිනිස්සු දුක් වේදනාවන් වලට පත් වෙද්දී, හොඳ මිනිස්සුන්ට එපා වීම කලකිරීම ජීවිතේ ගොඩාක් තියෙද්දී නරක වැඩ කරන ගඳ ගහන ජීවිත, කාලකන්ණි ජීවිතවලට ඔබ දුප කිය මිනිස්සුන්ගේ ජීවිත නැති කර ඉන්න ජීවිතවලට කතන්දර බොරුවට හද අනිත් මිනිස්සුන්ගේ ජීවිත කාලකන්ණි කරන්න හදන ඒ කාලකන්ණි ජීවිතවලට ගොඩක් වෙලාවට හරියනවා වගේ දෙයක් දැනෙනවා, දකිනවා. දකින අයත් ඇවිල්ලා ගොඩක් වෙලාවට බෙදා ගන්නවා කියනවා. අද දවසේදී කන්නලව කරන්න හේතුව ජේසුනේ ඔබ වහන්සේට ආදරය කරන, ඔබ වහන්සේත් එක්ක ඉන්න, ඔබ වහන්සේට ලැබී මේ ආදරණීය ජීවිත ඔබ වහන්සේ තව තවත් බලවත් කරන්න. ඒගොල්ලෝ බලවත් කරලා ඒගොල්ලෝ අල්ලගන්න. ඔබ වහන්සේ එයාලට වරප්‍රසාදය දෙන්න. ඒ වරප්‍රසාදය දීම තුළ ඒගොල්ලෝ නැගිටිද්දී ශක්තිමත් වෙද්දී ඒ ශක්තිමත් වීම අර යකාගේ මිනිස්යන්ට දැනෙන විදියට ඔබ වහන්සේ දෙන්න. ඒ යකාගේ යක්ෂයත් එක්ක ඉන්න මිනිස්සු හැමතිස්සෙම විහිළු කරන අපේ හොඳ මිනිස්සුන්ට අපි හොඳ මිනිස්සුන්ගේ හිත් තුවාල කරලා දානවා. දවස ගානේ අහන්න ලැබෙන්නේ වගේ දේවල්. ඒ හොඳ ආදරණීය මිනිස්සු ඇවිල්ලා අහන්නේ ඇයි ෆාදර් එහෙම වෙන්නේ? ඇයි ෆාදර් එහෙම වෙන්නේ? මෙච්චර හොඳ විදියට ඉද්දි, මෙච්චර හොඳ දේවල් කරද්දි, හොඳ විදියට හිතද්දි, මිනිස්සුන්ට උදව් කරද්දි, වෙන කිසිම කෙනෙක්ගේ ජාජරා හොයන්නේ නැතුව ජේසුත් එක්ක ගමනක් යන්න උත්සාහ කරද්දි ඇයි අපිටම වරදින්නේ? මෙන්න මේ වේදනාත්මක ප්‍රශ්නය ගොඩාක් අය ගොඩක් වෙලාවට අහනවා. ඒ නිසා ජේසුනේ අද දවසේ ඒ ජීවිතවලට ඔබ වහන්සේ සහනයක් දෙන්න. ඔබ වහන්සේ උත්තර දෙන්න මේ මිනිස්සුන්ට. ඔබ වහන්සේ ඉන්න, ඔබ වහන්සේට මෙච්චර හයිය බලය තියනවා කියලා පෙන්වන්න. මේ මිනිස්සුත් එක්ක ඉඳලා යක්ෂයව සාතන්න මේ ජීවිත වලින් ඈත් කරන්න. අද වෙද්දි සමාජය ගඳ ගස්සන්නේ යක්ෂයාගේ මිනිස්සු කීප දෙනෙක් විතරයි. හොඳ මිනිස්සු ගොඩාක් ඉන්නවා සමාජය තුළ. දෙවියොත් එක්ක ඉන්න මිනිස්සු ඇති තරම් ඉන්නවා. යාක්ෂා කරන දෙවියන් වහන්සේ වදාහන. නමුත් අර යක්ෂයන් දෙන්න තුන්දෙනා, යකාගේ මිනිස්සු දෙන්න තුන්දෙනා ඔක්කොම විනාශ කරනවා. පියතුමෙක් විදියට මම යාක්ෂා කරනවා ගොඩාක්. කල්පනා කරලා අද දවසේ මම හිතුවා ඔබවත් මේ කන්නලව්වට මේ යාක්ෂාවට එකතු කරගන්න මේ වීඩියෝ එක තුලින්. මම දවස් ගානේ මනෝවිද්‍යාත්මක අදහස් දෙනවා ඔබට. ධනාත්මක අදහස් දෙනවා. ඊට අමතරව අද දවසේ ජේසුත් එක්ක යන්න, ජේසුත් එක්ක ශක්තිමත් වෙන්න, යාක්ෂාවේ ඉන්න අධ්‍යාත්මික අදහසක් දෙනවා. අපි හැමෝම එකතු වෙලා මේ ගමන යමු. ශක්තිමත් වෙමු. ජීවිතේ මොන දේ ආවත්, මොන බාධකේ කඩන තැන් ආවත් ඇතිතරම් කඳුළු තියේ ඔය ඇස් දෙකේ. නමුත් ඒ හැම කඳුලක්ම වේදනාවක්ම, හැම බාධකයක්ම ජේසුට දීලා අපි ගමන යමු. අපි කාවත් ජේසුව අතහැරලා නැහැ. අතහැරුණා වගේ දැනුණට අතහැරලා නැහැ. තදින් ලං කරලා අල්ලගෙන ඉන්නේ. වැදගත් වෙන්නේ අපි විශ්වාසයෙන් නොකැඩී ජේසුත් එක්ක ඉදිරියට යන එක. ශක්තිමත් ඉදිරියට යන එක. ස්වාමී කෙනෙක් විදිහට මමත් ගොඩක් වේදනාව විඳිනවා. ප්‍රශ්න කරදර ඇති තරම් එනවා ජීවිතේට. කොච්චර හොඳ කරන්න උත්සාහ කෙරුවත් වැරද්ද දකින ඒ යකාගේ මිනිස්සු කොට්ටාසයක් හැම තැනකම ඉන්නවා. හැම තැනකම
ඒක නිසා මම ගොඩක් කලාට උත්සාහ කරන්නේ මේ ලෝකේ හොඳ නමක් ලියා ගන්න. මොකද හොඳ කියන කටින්ම මිනිස්සු අනිත් පැත්තට අපිව විවේචනය කරනවා. මිනිස්සු කැමති ඒ වැරද්ද මාකට් කරන්න, දුර්වලකම් මාකට් කරන්න. කවදාවත් අපේ හොඳ උලුප්පල අරගෙන කතා කරන්නේ නැහැ. ඔබත් දන්න ඔබත් ප්‍රායෝගිකව අත්දකින්න ඇති. ඔබේ වර්තමාන ඔබේ සමාජය ඇතුලේ මිනිස්සු හොඳට වඩා නරකයි කතා කරන්නේ. එහෙම නේද? ඔබේ නරක එළියට ගන්න උත්සාහ කරන්නේ. ඔබ කරපු හොඳ ඒ කාටවත් මතක නැහැ. හැබැයි මතක තියනවා නම් මතක තියෙන්නේ චූටියට මිස් වුණ තැනක් තමයි. පොඩි වැරද්දක් මතක ඇති. තරහා ගත්ත තැනක්. ඒ චූටි දෙයක් මතක ඇති. හොඳ දේවල් මතක නැහැ. මතක තියාගන්නෙත් නැහැ. ඉතින් මගේ ආදරණීය ජේසුනේ Grace of God මේ YouTube නාලිකාව විදියට අපි හැමෝම මේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න අපේ වීඩියෝස් බලන ආදරය දක්වන කමෙන්ට්ස් දෙන ශක්තිමත් ගමනක් යන්න ලෑස්ති අපි හැමෝම එකතු වෙලා අද දවසේදී වහන්සේ ඉදිරියේ කන්නලව්වක් කරනවා. ස්වාමිනේ කන්නලව්ව වහන්න. අපි හැම කෙනෙක්ගේම හිත සැනසෙන විදියට ඔබ වහන්සේගේ වර ප්‍රසාදය දෙන්න. උත්තර නැති තැන් ගොඩාක් තියෙනවා. පැටලුණු තැන් ගොඩාක් තියෙනවා. ඒ හැම පැටලුණු තැනක්ම ලේලා ඔබ වහන්සේගේ උත්තරය අපේ ජීවිතවලට දෙන්න. වැටෙන කැඩෙන හැම තැනකදීම ඔබ වහන්සේ අපේ ශක්තිය වෙන්න. තෝරගන්න බැරි හැම තැනකදීම ඔබ වහන්සේ අපේ පැහැදිලි කිරීම වෙන්න. බලය නැති හැම තැනකටම ඔබ වහන්සේ අපේ ඒ සන්නද්ධ බලවේගය වෙන්න. අපි වල්ලගන්න ජේසුනේ. සමහරක් තැන් තියෙනවා ජීවිතේ ඔට්ටු වෙලා එපා වෙලා දාලා යන්න හිතෙන. ගොඩක් ඇවිල්ලා බෙදා ගන්නවා මැරුණා නම් හොඳයි ෆාදර්, මැරිලා ගියා නම් හොඳයි ෆාදර්. ඒ තරම් ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ, කල් කඳුළු ගන්නට වැටලා තියෙන්නේ. අමාරුයි ෆාදර් ජීවිතේ. කොච්චර වහන්සලා කිව්වත් යාඥා කරන්න කියලා දේශනාවල කොච්චර දේවල් කිව්වත් පූජාවට සහභාගී වුණත් බෑ ෆාදර්, අමාරුයි. ඒ තරම් වේදනාව වැඩි. මේ වීඩියෝ එක නරඹන ආදරණීය ඔබ හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ කන්නලව්වට එකතු වෙන්න. මේ යාඥාවට එකතු වෙන්න. වීඩියෝ එක බලුවට පස්සේ එතන ඉඳන් ඔබට පැය කාලක් පුළුවන් නම් පැය භාගයක් පුළුවන් නම් පැයක් හරි කමන්නේ. පල්ලියට ගිහලා දේවසප්සාද වහන්සේ ඉස්සර යාඥා කරන්න පුළුවන් නම් යාඥා කරන්න. එහෙම නැතු ගියත් කමක් නැහැ. ගෙදර ඉඳන් ඉන්න තැන ඉඳන් යාඥා කරන්න. කන්නලව් කරන්න. ඊළඟ ශුද්ධාත්මයන් වහන්සේගේ වර ප්‍රසාද විශේෂයෙන් සාතන්ට එරෙහිව සටන් කරන්න. අද විද්දී යක්ෂය අපිව කඩාගෙන යනවා, ඉස්සරහට එනවා. අපිට ගොඩක් දේවල් නැති වෙගෙන යන්නේ ඒකයි. කොච්චර හොඳට ඉන්න හැදුවත් වැරද්ද මාකට් වෙන්නේ ඒකයි. හේතුව යක්ෂයාගේ පව එක, යක්ෂයාගේ බලය. මොකද අර යක්ෂයාටම තමන්ගේ ජීවිතයේ ආත්මය දුන්න එකා දෙන්න කරන ජහජරා වැඩ හින්දා ගොඩක් දෙවියන්ට ලැබිව ඉන්න දෙවියොත් එක්ක ඉන්න මිනිස්සු මාර විදියට දුක් විඳිනවා. ඒ දුක දරාගෙන ඉන්න බෑ ස්වාමි කෙනෙක් විදියට මට. පෞද්ගලිකව මමත් කැඩෙන අවස්ථාවලදී අමාරුයි. අපි හැබැයි යක්ෂයා වයින් කරලා දැම්මනම්, ඒ සාතන්ගේ හැම බලයක්ම නැති කරලා දැම්මනම්, ඒ යකුත් එක්ක නටන චරිතවලට දෙවියන්ගෙන් යම් කිසි පාඩමක් අරගෙන දුන්නා නම්, දෙවියන්ගෙන් අපි කිසිම පාඩම උගන්වන්නේ නැහැ. අපි මොකද අපි මිනිස්සුයෝ. අපි කාවත් විනිශ්චය කරන්නේ නැහැ. අපි කාගවත් කුණු හොය යන්නෙත් නැහැ. නාලිකාවක් විදියටත් එහෙමයි, මම දන්න ඔබත් මිනිස්සු විදියට එහෙමයි, කතෝලිකයෝ විදියට එහෙමයි, මමත් එහෙමයි. ස්වාමි කෙනෙක් විදියට මම කාගවත් කුණු හොය යන්නේ නැහැ. මම හොයන්නේ හැමතිස්සෙම මංගව දුර්වලකමක් තියෙනවා, ඒක කොහොමද හදාගන්නේ කියලා මම බලන්නේ. ඊට පස්සේ මම ඒක හදාගත්තට පස්සේ කෙනෙක්ට මාව ආදර්ශයට ගන්න පුළුවන්. මම ජේසුත් එක තමයි හැමතිස්සෙම මගේ ජීවිතය චෙක් කරගන්නේ, සෝදිසි කරගන්නේ. මොකද ජේසුට විතරයි මේ දේ හරියටම කරන්න පුළුවන්. එහෙනම් අපි ජේසුට දීලා අපේ ජීවිතයත් හොඳට සෝදිසි කරගෙන අපි ශක්තිමත් වෙමු. යක්ෂයාගේ හැම කූට උපක්‍රමයක්ම නැති කරන්න අපි ඉදිරියට යමු. අඩියක් තියමු. අද වෙද්දි බලන්න කල්පනා කරලා කොච්චර ඉක්මනට වැරදි දේවල් මිනිස්සුන්ගේ කන් වලට යවනවද? ඒ මිනිස්සුන් නැති කරනවද? මට ඇති තරම් උදාහරණ දෙන්න පුළුවන්. මම ඉන්න මේ මිනිස්සුමෙත් ඇති තරම් දෙන්න පුළුවන්. එකෙක්ට එකෙක් නැහැ. අනිත් මිනිස්සයා මොන හරි හේතුවකින්ද මාර දේවල් මවලා කියන්නේ. බැලින්න කතාව එක නෙමෙයි. ඇත්ත කතාව වෙන පෞද්ගලික තරහක්. එක්ක පෞද්ගල ජීවිතයේ තියෙන ගඳ ගහන තැන මොන හරි දෙයක් එළියට යවන්න වෙනත්ම විදියකට. අද වෙදි දෙවියන්ව පාවා දෙන්න, පියතුමල්ලාව, කන්‍යාසූරියන්ව, සහෝදරතුමල්ලා පාවා දෙන්න ඒකට දෙපාරක් හිතන්නේ නැහැ. නායකයෙක් වෙන්න පුළුවන්, දහම්පාසල් ගුරුවරයෙක් වෙන්න, නොයෙකුත් සමිති සමාගම් වල පල්ලියත් එක්ක ඔට්ටු වෙන අයව පාවා දීලා මිනිස්සුන්ව නැති කරන්න දෙපාරක් හිතන්නේ නැහැ.
කොහොම හිතනවද මන්ද හැබැයි එයාලා දන්නේ නැහැ දෙවියන්ගේ උදහස දැන ලැබෙන දවසක මේ මිනිසුන්ව නැත්තරම නැති වෙනවා. හැබැයි නැත්තරම නැති වෙන්නත් ඕනේ අපිට දැනටමත් මේ මිනිසුන්ගේ ජීවිතවල තියෙන ඒ ගඳ ගන්න තැන් කාලකන්ණි තැන් පේනවා. එයාලා කිසිම සතුටකින් සැනසීමකින් නෙමෙයි ඉන්නේ. අපි දුක් විඳිනවා දෙවියන්ගේ මිනිස්සු විදියට. අපි හැමෝම දෙවියන්ගේ මිනිස්සු විදියට දෙවියොත් එක්ක වැඩ කරගෙන යද්දී අපි කියනවා නේද? යුක්තිය උදෙසා පීඩා විඳින්නව භාග්‍යවන්තයෝ කියලා. අපි යුක්තිය උදෙසා පීඩා විඳිද්දී අපිටත් වේදනාවක් තියෙනව නැත්තේ නැහැ. හැබැයි හිත ඇතුලේ ඊට වඩා මාර ලස්සන සතුටක් තියෙනවනේ. දැනෙන දෙයක් තියෙනවනේ. ආත්ම තෘප්තියක් නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවනේ ඒක. කියන්නේ දෙවියෝ නෙවෙයි මම මේ දේ කළා. අපි හැමදාම ජීවත් වෙන්න. හැබැයි අර මිනිස්සු යුක්තිය උදෙසා නෙමෙයි. එයාලගේ වාසි වෙනුවෙන් තමයි ඒගොල්ලොන් දේවල් කරන්නේ. කරලා දැන් ඔන්න බැස්ටිය වැදිලා තියෙනවා. රිදුනට පස්සේ ජීවිත ගණ්ඩ දෙයක් නෑ. ගන්නම දෙයක් නෑ. හේදිලා ගිහිල්ලයි තියෙන්නේ. එතකොට කවදාද දවසක දෙවියෝ ගාවට හැරිලා එයි. හැබැයි හැරිලා එද්දි වෙන්න ඕන දේවල් ටික වෙලා තියෙයි. ඒ ආත්ම ටික අපායෙත් තියෙයි. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් හැමදාම සැපට ජීවත් වෙන්න මරුණට පස්සේ බලන්නකො විඳින්න වෙන දුක. මරුණට පස්සේ මාර කට්ටක් කන්න වෙයි. ආයේ මාර දුකක් අපායට තමන්ගේ ආත්මය නියමුණාට පස්සේ අපි දෙවියන්ගේ ඉතුරු ලෙයින්දී අපි හොඳ දේවල් කරලා යුක්තිය උදෙසා පීඩා විඳලා විශේෂයෙන් දෙවියන්ගේ නාමයෙන් අපිව ගැරවීමට ලක් වෙනවා නම් වේදනාව විඳිනවා නම් ඒ හැම දෙයකදීම අවසාන ප්‍රතිඵලයේ ස්වර්ග රාජ්‍යය. අද දවසේ අධ්‍යාත්මික අදහසක් මේ විදිහට බෙදා ගන්න මම හිතුවේ කල්පනා කරුවේ ජේසුස් අපි කන්නලව කරමු කියලා ඔබටත් ආරාධනා කළේ. දෙවියෝ හින්දා දුක් විඳින මිනිස්සුන්ගේ ඒ වේදනාවට හොඳ සහතිකයක් ඕනේ. ඇදහිල්ලේ සහතිකයක් ඕනේ. දෙවියෝ ඉන්නවා කියලා පේන්න දැනෙන්න අර මිනිස්සුන්ට රිදෙන්න සහතිකයක් ඕනේ. අද කන්නලව කරනවා. ඒ කන්නලව වහන්සේ බලවත් කරන්න ජේසුනේ අපි හැනක් වෙන හැම කෙනෙක්වම ශක්තිමත් කරන්න ඒ කන්නලවට වහන්සේ ඉක්මනට ප්‍රතිඵලයක් දෙන්න. ඉක්මනට ප්‍රතිඵලයක් දෙන්න. ඉක්මනට ලකුණක් දෙන්න, පැහැදිලි ලකුණක් දෙන්න. ආමෙන්. We are the Grace of God team.